අද අපිට කතා කරන්න තියෙන්නේ ඉරදෝරි පළවෙනි පොතේ 11 වෙනි පාඩම. හරිද? මට 11 වෙනි පාඩමේ නම කියන්නකෝ පුතේ. මාතෘකාව කියන්නකෝ. හැමෝම කතා කරන්න ඕනේ. හැමෝම කතා කරන්න. අකුරෙන් අකුර බැරි අය අකුරෙන් හරි කියවන්න පුතේ. දොන්නා මන්ගා සුකි දෙස්කා. දොන්න මන්ගා සුකි දෙස්කා. දොන්න මන්ගා සුකි දෙස්කා. මොකක්ද මේ දොන්න මන්ගා සුකි දෙස්කා කියලා කියන්නේ? මොන වගේ චිත්‍ර කතා වලට කැමතිද? මොකද්ද මේ දොන්න කියන්නේ? දොන්න මොන මොන දොන්න මංගා කියන්නේ චිත්‍ර කතා. ඒ කියන්නේ සංගරා වගේ නේද? දොන්න මන්ගා සුකි දෙස්කා. සුකි කන්ජිය බලන්න. මේ සුකි කන්ජිය බලන්න මෙතන. හරිද? දොන්න මන්ගා සුකි දෙස්කා. ඒ කියන්නේ මොකද්ද? මොන වගේ චිත්‍ර රූප වලටද කැමති? එහෙම නේද අහන්නේ? හරි. තේරුණා නේද? මාතෘකාව තේරුණා නේද? හරි. දොන්න මන්ගා සුකි දෙස්කා. ඒ යටතේ තියෙන පළවෙනි අනුමාතෘකාව කියවන්න පුතේ. සුමිවානන්දෙස්කා. ශුමිවානන්දෙස්කා. මොකද්ද මේ ශුමි කියලා කියන්නේ? විනෝදාංශය. ශුමි කියලා කියන්නේ විනෝදාංශයනේ. ශුමිවානන්දෙස්කා. මොකද්ද? මොනවද? විනෝදාංශය. ශුමිවානන්දෙස්කා. දොන්න මන්ගා සුකි දෙස්කා. මොන වගේ සංගරා මොන වගේ චිත්‍ර රූප වලටද කැමති? ශුමිවානන්දෙස්කා විනෝදාංශය. ශුමිවානන්දෙස්කා. ශුමි කියන්නේ විනෝදාංශය. නන්දෙස්ක කියලා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ විනෝදාංශය මොකද්ද කියලා අහන්නේ නේද? හරි. එයාටද බලන්න කයිවෝ කිකිමෂෝ දෙබස් වලට සවන් දෙමු. හරිද? හරි. බලන්නකෝ. ශුමිවානන්දෙස්කා විනෝදාංශය මොකද්ද? ශුමිවානන්දෙස්කා විනෝදාංශය මොකද්ද? හරි. අපි පළවෙනි මේ ටික රූප ටික බලන් ඉමුනේ. හරි. කියවන්න බලන්න. සුපෝට්සු. මොකද සුපෝට්සු කියලා කියන්නේ? සුපෝට්සු කියන්නේ මොකද? ක්‍රීඩා. ස්පෝර්ට් කියලා කියන්නේ අපි. හරි. දෙවෙනි එක මොකද? ඔන්ගකු කියන්නේ සංගීතය මියුසික් එක නේද? හරි. ඒයිගා කියන්නේ චිත්‍රපටි. ඒක කියන්නේ චිත්‍රපටි නැත්නම් සිනමා. හරි. මේක දොකුෂෝ. මොකද මේ දොකුෂෝ කියන්නේ? පොත් කියවනවා. දොකුෂෝ පොත් කියවීම. දොකුෂෝ කියන්නේ පොත් කියවනවා. ඊට පස්සේ කයිමොනෝ. මොකද මේ කයිමොනෝ කියන්නේ? shopping කරනවා. කයිමොනෝ shopping කරනවා. රියෝරි ඇදෙනව නේද? රියෝරි කියන්නේ මොකද? කෑම හදනවා. කෑම හදනවා. ආහාර පිසිනවා. හරි. පේපර් ක්ලාස් එකේ ළමයිට මේ රියෝරි කංචි පුළුවන් නේද? හරි. රියෝරි මතක තියාගන්න. හරි. ඊට පස්සේ ගේමු. මොකද මේ ගේමු කියන්නේ?
ගේම් ප්ලේ කරනවට කියනවනේ. හරි. මේ මංගා මංගා H මංගා මංගා මංග කියන්නේ චිත්‍රකතා චිත්‍රකතා සංගරා වගේ. හරි. මැංගෝ නෙමෙයි මංගා. මැංගෝ කියන්නේ අඹනේ බා. හරි. අයි කියන්නේ මොකද්ද? අනිමේ අනිමේ. අනිමේ කියන්නේ මොකද්ද? ඇනිමේෂන් ඇනිමේෂන්. හරි. ආයෙ මතක් කරමු. ස්පෝර්ට්ස් ఒంగకు ඔන්ගකු ఈగా ඒගා మూవీ දොකුෂෝ කයිමොනෝ රියෝරි యోరి క్యామ హంసన ගේමු గేము అనిమే මංගා మంగా අනිමේ అనిమే අනිමේ. අනිමේ කියන්නේ అనిమేషన్ ඇනිමේෂන්. හරි. අපි දෙබස් වලට සවන් දෙමු. හරිද? පොඩ්ඩක් ඉන්න මම ප්ලේ කරන්න. හරි. ඇහෙනවද බලන්න? 1、ඇහෙනවද? అహన సెన్సే හරි. අහන්න. 1。趣味は何ですか？ゲームです。へえ、ゲームですか。බලන්න. 1。趣味は何ですか？ හරි. ශුමිවා නන් දෙස් කා? ශුමිවා නන් දෙස් කා? ශුමිවා නන් දෙස් කා? ශුමිවා නන් දෙස් කා? මොකක්ද? විනෝදාංශය මොකද්ද? ශුමිවා නන් දෙස් කා? විනෝදාංශය මොකද්ද? 1。趣味は何ですか？ゲームです。へえ、ゲームですか。 ඒත්ෝ ගේම් දෙක. ගේමු දෙස් කියලා ගේමුනේ. කියනවා නේද? කල්පනා කරලා කියනවා ගේම් ගහන්න ගේම් වලට කැමති කියලා කියනවා නේද? ශුමිවා නන් ඉච්චි. දෙස් කා? 趣味は何ですか？ゲームです。へえ、ゲームですか。 ගේමු දෙස් කා? ගේම් වලටද ගේම් වලටද කියලා අහනවා නේද? හරි. එතකොට මේකට අදාළ රූපය මොකද? జి ආ G නේද? හරි. එතකොට මෙතනට දාන්න ඕන G. හරිද? ශුමිවා නන් දෙස් කා විනෝදාංශය මොකද්ද කියලා අහනවා. ඊට පස්සේ එයා කල්පනා කරනවා ඒතෝ කියලා කල්පනා කරලා ගේමු දෙස් කියලා කියනවා ගේම් ගහන්න කියලා කියනවා. ඊට පස්සේ ඒ කියලා අහලා ගේමු දෙස් කා ගේම් ගහන්නද කියලා අහනවා නේද? හරි. දෙවනි ලිස්නින් එකට සමන් දෙමු. 2。趣味は何ですか？趣味？買い物が好きです。そうですか。 හරි. දෙවන එකේ කියනවා නි. ශුමිවා නන් දෙස් කා? 2。趣味は何ですか？趣味？買い物が好きです。そうですか。 හරි. දෙවෙනි එකේ කියනවා ශුමිවා නන් දෙස් කා? ඊට පස්සේ අහනවා ශුමි ශුමි తుమి ශුමිවා නන් දෙස් කා? විනෝදාංශය කයිමොන. මොකක්ද? ඊට පස්සේ අහනවා ශුමි ප්‍රශ්නයක් අහන්නේ ශුමි විනෝදාංශයද කයිමොනෝගා සුකි දෙස් කයිමොනෝ කියන්නේ මොකද්ද? shopping කරනවා. සවුන්ඩ් එනවා. shopping කරනවා. මොකද ශුමිවා නන් දෙස් කා? ශුමි කියන්නේ මොකද්ද? විනෝදාංශය. කයිමොනෝගා සුකි දෙස් කයිමොනෝගා සුකි දෙස් කයිමොනෝ මොකද කයිමොනෝ කියලා කියන්නේ? షాపింగ్ shopping කරන්න නේද? ශුමිවා නන් දෙස් කා? ශුමිවා නන් දෙස් කා විනෝදාංශය කුමක්ද? මොකද්ද? ශුමි විනෝදාංශයද කයිමොනෝගා සුකි දෙස් shopping කරන්න කැමති. සෝ දෙස් කා? එහෙමද? සෝ දෙස් කා? එහෙමද? හරි. එතකොට ඒකට අදාළ උත්තරේ මොකද්ද? කයිමොනෝ.
E. ඊ නේද? හරි. ඊ කයිමොනෝ. හරි. ඉංග්‍රීසි අක්ෂරේ දාන්න තියෙන්නේ. හරි. තුන්වෙනි එක බලන්න. 3、趣味は何ですか？アニメが好きです。ああ、アニメ。 අනිත් ඔස්කිද හරි. තුන්වෙනි එක බලන්න. ශුමි වනන් දෙස්කා? 3、趣味は何ですか？アニメが好きです。ああ、アニメ。 හරි. ශුමි වනන් දෙස්කා? විනෝදාංශය මොකද්ද? ඊට පස්සේ Anime. කියලා කල්පනා කරලා ඊට පස්සේ මොකද කියන්නේ? ඇනිමේ අනිමේ. අනිමේගා සුකි දෙස්. Suki desu. අනිමේගා සුකි දෙස්. මොනවටද කැමති කියලා කියන්නේ? Anime බලන්න. නිමේ බලන්න. එතකොට සුකි කියන වචනේ තේරුම මොකද්ද? කැමති. කැමති කැමති නේද? සුකි කියන්නේ කැමති නේද? සුකි. කැමති. හරි. කැමති. හරි. සුකි කියන්නේ කැමති. 3、 අය අහන්න. 趣味は何ですか？アニメが好きです。ああ、アニメ。 අනිමේ කියලා කියනවා නේද? හරි. එතකොට ඒකට අදාළ උත්තරේ මොකද්ද? අයි. අයි. මෙතනයි දාන්න ඕන. හතරවෙනි ලිසන් එක. 4、趣味は何ですか？趣味は読書と映画です。読書と映画。いいですね。 හොඳයි නේ 4、趣味は何ですか？ ශුමිවා නන් දෙස්කා? විනෝදාංශය මොකද්ද? ඔයාලට එකම වචන ඇහිලාම දැන් පුරුදුයි. පාඩම් පටන් ගත්ත ගමන් ඔයාලට වචනේ පුරුදු. අවසාන වෙද්දී මේ ටික පාඩම්. 4、趣味は何ですか？趣味は読書と映画です。読書と映画。いいですね。 හරි. එතකොට ශුමිවා නන් දෙස්කා? ශුමිවා නන් දෙස්කා? විනෝදාංශය මොකද්ද? ශුමිවා විනෝදාංශය දොකුෂෝ තෝ Dokusho. ඒග දෙස්. ඒග. දොකුෂෝ මොකද දොකුෂෝ කියන්නේ? දොකුෂෝ. කියවීම. දොකුෂෝ කියන්නේ පොත් කියවන එක. තෝ කියන්නේ තෝ කියන්නේ සහ උඹ නෙමෙයි සහ තෝ කියන්නේ උඹ නෙමෙයි සහ සමග හරිද මෙතනට අනුව නම් සහ පොත් කියවීම සහ ඒග දෙස් ඒග චිත්‍රපට බැලීම. චිත්‍රපට බලන්න. චිත්‍රපට බලන්න නේද ඒ කියන්නේ සිනමා වලට නේද ශුමිවා නන් දෙස්කා ශුමිවා විනෝදාංශය දොකුෂතෝ ඒග දෙස් පොත් කියවීම සහ චිත්‍රපට බැලීම. චිත්‍රපට වලට හරි ඊට පස්සේ මොකද්ද කියන්නේ දොකුෂතෝ ඒග ඊ දෙස්නේ පොත් කියවන්න සහ සිනමා බලන්න චිත්‍රපට බලන්න. තේරුණා නේද එතකොට මෙතන කීයක් කියනවද කීයක් දෙකක්. කියනවද දෙකක්. එකක් මෙතන කමාවක් දීලා තියෙන්නේ මොනවද දෙක D සහ දොකුෂෝ තෝ දොකුෂෝ ඒග මුලින්ම කියනවා දොකුෂෝ දී නේද D. දොකුෂතෝ තෝ T. ඒක දොකුෂෝ සහ මේ පොත් තියෙන්නේ සහ T. ඒක හරි එතකොට D සහ C C. හරි ඊළඟ එක සමන් දෙන්න 5、趣味は何ですか？スポーツです。あと、料理も好きです。いいですね。 මොකද කියන්නේ ආය අහන්න පස්වෙනි එක නේද 5、 Triori. 趣味は何ですか？スポーツです。あと、料理も好きです。いいですね。 හරි ශුමිවා නන් දෙස්කා ශුමිවා නන් දෙස්කා විනෝදාංශය මොකද්ද මොකද කියන්නේ ස්පෝර්ට්ස් දෙස් සුපෝතු. සුපෝතු. Sports පියෝරි. මොකද ස්පෝර්ට්ස් කියලා කියන්නේ ස්පෝර්ට්ස් ක්‍රීඩාවට ක්‍රීඩාවලට ස්පෝර්ට්ස් වලට අතෝ ඒ වගේම Triori. අතෝ ඒ වගේම ඒ වගේම රියෝරිමෝ සුකි දෙස් රියෝරිමෝ
රියෝරි කෑම සුකි දෙස්. හදන්නත් කැමති. කෑම ආ හදන්නත් කෑම කෑම හදන්නත් කැමති. ඒ කියන්නේ ස්පෝර්ට්ස් වලටත් කැමති. ඒ වගේම කෑම හදන්නත් කැමති. සුකි කියන්නේ කැමති. ඊ දෙස්නේ. හොඳයිනේ. හොඳයිනේ. එතකොට මෙතනත් දෙකක් කියනවා. මොනවද දෙක? මුලින්ම කියනවා ස්පෝර්ට්ස්. සුපෝතු ස්පෝර්ට් එක නේද? එතකොට ඒ නේද? ඒ. හරි. ඊට පස්සේ කියනවා රියෝරි. රියෝරි. රියෝරි මෝ සුකි දෙස් කියලා කියනවා නේද? රියෝරි වලටත් කැමති කියලා කියනවා. එතකොට මොකද්ද? F. A සහ F. හරි. ඊළඟට සමන් දෙන්න. 6趣味は何ですか？音楽が好きです。音楽。私もです。 හරි. ශුමිවා නන් දෙස් කා? විනෝදාංශය මොකද්ද? ඒතෝ ඔන්ගකු. කල්පනා කරන ඒතෝ ඔන්ගකු ගා සුකි දෙස්. ඔන්ගකු ගා සුකි දෙස්. ඔන්ගකු කියන්නේ මොකද්ද? ඔන්ගකු සින්දුවහන් සංගීතයට සමන් දෙනවා. සින්දු අහන්න නේද? ඔන්ගකු ගා සුකි දෙස්. සින්දු අහන්න කැමති. ඔන්ගකු වතෂිමෝ දෙස්. වතෂිමෝ දෙස්. මමත් කැමති. සින්දු අහන්න මමත් කැමති. වතෂි මෝ මෝ. මෝ එකේ මමත්. උත් නිපාතය නේද? වතෂි මෝ දෙස් මමත්. හරි නේද? තේරුණාද? ඔය ටික තේරුණාද? ඔසෙන්සේ වකරිමස්. වකරිමස්. ඊට පස්සේ ක්‍රියා දෙව්මි සුමිවා නන් දෙස් කා? ඒ කියන්නේ තේරුම දහන්නේ ඒකේ. විනෝදාංශය මොකද්ද? ඔව් කියන්නකෝ. විනෝදාංශය මොකද්ද? මොකද්ද විනෝදාංශය? සුමිවා නන් දෙස් කා? ඔන්ගකු තෝ ඒග සුකි දෙස්. සුකි දෙස්. හරි. ඊට පස්සේ චානක මෙතන තියෙනනේ රූප අපිට රූප අයි වෙනකන් තියෙනනේ ඒ ඉඳලා අයි වෙනකන් ඒ වලින් කියන්නකෝ. චානක සන් සුමිවා නන් දෙස් කා? 趣味はゲームです。 ගේමු නේ. හරි. සතින්දි සන් වා සුමිවා නන් දෙස් කා? 買い物が好きです。 කයි මොනෝගා සුකි දෙස්. දුල්මිනි දුල්මිනි ඉමාෂා ඒකගා සුකි දෙස්. ඉමාෂා おう先生。 සුමිවා නන් දෙස් කා? 音楽が好きです。 ඔන්ගක්ගා සුකි දෙස්. හරි. සෝ දෙස් නේ. හරි. තේරුණා නේද හැමෝටම? තේරුණා නේද ඔය ටික? හරි. ඊට පස්සේ මේක ලිස්නින් එක ප්ලේ කරන්නම් හිස්තැන්ට අදාළ උත්තරේ දාන්න තියෙන්නේ. හරි. 趣味は何ですか？ ශුමිවා විනෝදාංශය මොකද්ද එන්න ඕන? හිස්තැනට නන් දෙස් නේද? 趣味は何ですか？ ゲームです。 ගේමු දෙස් කියලා දාන්න තියෙන්නේ. දෙස්. ゲー ア ム ニ で メ す が好きです。 අනිමෙගා සුකි දෙස්. අනිමේ ගා සුකි දෙස්. ගා සුකි දෙස් කියලා දාන්න තියෙන තුන්වෙනියට. ඇනිමේ වලට කැමති කියලා කියනව නේද? හරි. 趣味は ඔසෙන්සේ 何ですか？ ゲームです。 ගේමු දෙස්. アニメが好きです。 ඇනිමේ වලට කැමති. 読書と映画です。 දොක්කුෂතෝ ඒග දෙස්. スポーツです。 ස්පෝර්ට්ස් දෙස්. 料理も好きです。 ポーツです හරි. දොක්කුෂතෝ ඒග දෙස්. දොක්කුෂෝ පොත් කියවන්න සහ චිත්‍රපටි බලන්න කැමති කියලා කියනවා චිත්‍රපටි බලන්න, නේද? ෆිල්ම් බලන්න චිත්‍රපටි කැමති බලන්න. කියලා කියනවා. ස්පෝර්ට්ස් දෙස් ඊට පස්සේ කියනවා ස්පෝර්ට්ස් දෙස්. අතෝ රියෝරි මොසුකි දෙස්. රියෝරි මොසුකි දෙස්. ඒ කියන්නේ රියෝරි වලට කැම හදන්නත් කැමති කියලා කියනවා නේද? හරි. ඔය ටික තේරුණා නේද? හරි. තේරුණා. ඊට පස්සේ බලන්න. හරි. මට මයික් එක ඔන් කරන්න කවුද? හැමෝම කැමරා ඔන් කරන්න පුතේ. මම කිව්වා ක්ලාස් එකේ කැමරා ඔන් කරන්න ඕනේ කියලා.
හරි. හැමෝම on කරන්න. මම කන්නේ නැහනේ කැමරා on කරයි කියලා. හරි. on කරන්න. හරි. නදීෂා දිලානි දිලානි සෙන්සේ නදීෂා දිලානි කියවන්නකො මෙන්න මේ ටික. ශුමිවා නන් දෙස් කා චුමිවා නන් දෙස් කා අනිමි ගා සුකි දෙස් අනිමෙ ගා සුකි දෙස්. තොකුෂෝ තෝ ඒග දෙස් දොකුෂෝ තෝ ඒග දෙස්. දොකුෂෝ තෝ ඒග දෙස් ඒග දෙස්. සෝ දෙස් කා තෝ දෙස් කා එහෙමද. ඊ දෙස් නී ඊ දෙස්නේ හොඳයිනේ. වතෂිමෝ දෙස් වතෂිමෝ දෙස් මමත්. හරිනේ. මමත්. 趣味は何ですか？ චුමිවා නන් දෙස් ア කා ニメが好きです。 අනිමෙ ගා සුකි දෙස්. そうですか。 තෝ දෙස් කා. නියමයි. ඊට ඊළඟ එකට 趣味は何ですか？ චුමිවා නන් දෙස් කා 読書と映画です。 දොකුෂතෝ い ඒග いで දෙස්. すね。 ඊ දෙස්නේ. හරි. තේරුණා නේද? ඊට පස්සේ වතෂිමෝ කියලා කියන්නේ මමත්. වතෂි තේරුණා මෝ සෙන්සේ. මෝ කියන්නේ මමත්. හරි. එතකොට 11 වෙනි පාඩමේ දෙවැනි අනුමාත්‍රිකාව කියවන්න බලන්න. දොරගම් බෝරු දොරගොම් බෝරුගස් ගා දොරගම් දයිසුකි දෙස්. බොරෝ හරි. බොන් දොරගම් හරි. බෝරු හරි. දොරගම් බෝරු. කවුද මේ මට මෙසේජ් එකක් දාලා තිබුණේ කවුද අකුරු එහෙම බෑයි කියලා මට මෙසේජ් එකක් දාලා තිබුණේ ඉන්නවද ක්ලාස් එකේ කවුද මට නම නම් දන්නේ නැහැ පුතාගේ කොල්ලෙක් හිටියේ මේ ඉන්නවද දන්නේ ඉන්නවද දන්නේ ක්ලාස් එකේ නෑ නේද දුල්මින්ද දුල්මිනි නෙමෙයි කොල්ලෙක් නේ කොල්ලෙක් හිටියේ හරි එයා නෑ හරි එහෙනම් මට කියන්න කවිත් කෞශල්‍ය සෙන්සේ හරි මෙන්න මේ කියවන මාතෘකාව දොරගොන් මෝ දොරගොන් දොරගොන් බෝ දොරගොන් බෝරු දොරගොන් බෝරුගා දයිසුකි දෙස්. දොරගොන් බෝරුගා හරි දොරගොන් බෝරුගා දයිසුකි දෙස් නේද දොරගොන් බෝරුගා දයිසුකි දෙස් හරි දොරගොන් බෝරුගා දයිසුකි දෙස් මොකද්ද දොරගොන් බෝරු කියන්නේ දොරගම් බෝරු ෆිල්ම් වෙන ෆිල්ම් එකක් වෙන ෆිල්ම් එකට ගොඩක් කැමති හරි දොරගොන් බෝරු වලට කැමතියි කියලා කියන්නේ නේද කොහොම කැමතිද දයිසුකි දෙස් ගොඩක් කැමති. දයිසුකි දෙස් කලින් කිව්වා සුකි දෙස් කියලා කැමති කියලා කිව්වා මෙතන කිව්වා දයිසුකි දෙස් කියලා දයි කියන්නේ මොකද්ද ගොඩක් කැමති කියලා කියනවා නේද ගොඩක් කැමතියි කියලා නේද කියන්නේ හරි දයිසුකි දෙස් හරි මොකද මෙතන දෙන්නෙක් ඉන්නවා මුගේ නම කියවන්නකෝ ජුන්ජුන් හරි ජුන්ජුන් මු මෙයා චී චෝ චෝ නේද චෝ හරි ජුන්ජුන් සන් සහ කවුද ඉන්නේ චෝසන්. චෝ සන් ඉන්නවා නේද හරි එයාගේ දෙබස් වලට අපි දෙබස් වලට සමන් දෙමු මුලින්ම ジュンジュンさんの趣味は何ですか？スポーツです。 මොකද්ද කියන්නේ ජුන්ජුන් සන්නෝ අහන්න ジュンジュンさんの趣味は何ですか？ ජුන්ජුන් සන්නෝ ශුමිවා නන් දෙස් කා ජුන්ජුන් සන්නෝ නෝ නිපාතය අයිතිය ජුන්ජුන් සන්නෝ ජුන්ජුන් සන්ගේ ශුමිවා නන් දෙස් කා ජුන්ජුන් සන්ගේ විනෝදාංශය
මොකද්ද කියලා අහන්නේ නේද? හරි. ජුන්ජුන් සන් මෝ ශුමි වනන් දෙස් කා? ジュンジュンさんの趣味は何ですか？スポーツです。 ස්පෝර්ට්ස් දෙස්. ස්පෝර්ට්ස් දෙස්. මොකද? ස්පෝර්ට්ස් දෙස්. ස්පෝර්ට්ස් වලට කැමතියි කියලා කියනවා නේද? ස්පෝර්ට්ස්. එතකොට ජුන්ජුන් සන්ගේ විනෝදාංශය මොකද්ද කියලා අහුවම ජුන්ජුන් සන් මොකද්ද කියන්නේ? ස්පෝර්ට්ස් වලට කැමතියි කියලා කියනවා නේද? ස්පෝර්ට්ස් දෙස් කියලා කියනවා. හරි. ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？ どんなスポーツが好きですか？どんなスポーツが好きですか？どんなスポーツが好きですか? මොනවගේ ස්පෝර්ට් වලටද කැමති? දැන් ජුන්ජුන් සන්ගෙන් අහනවානේ මොන වගේ මේවට කැමති කියලා නේද? විනෝදාංශය මොකක්ද කියලා නේ අහන්නේ. ඊට පස්සේ ජුන්ජුන් සන් කියනවා ස්පෝර්ට් වලට කැමතියි කියලා. හරිද? ඊට පස්සේ අනිත් එක අහනවා මොකක්ද අහන්නේ? මොන වගේ ස්පෝර්ට්ස්ද? ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？ මොන වගේ ස්පෝර්ට් වලටද කැමති? ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。 මොකද කියන්නේ? basketball බස්කට්බෝල් තෝ basketball පිහිනීමට මොකද? සුයියි කියලා කියනවා නේද? සුයියි ගා සුකි දෙස්. මොකද කියන්නේ? දෙකක් කියනවා නේද? basketball පිහිනන්නේ. බාස්කට්බෝල් වලට සහ සුයියි. මොකද සුයියි කියන්නේ? පිහිනීම පිහිනීම. සුයියි කියලා කියන්නේ පීනන්න නේද? හරි. ස්විමින් වලට සුකි දෙස් කියලා කියනවා. කැමතියි කියලා කියනවා. ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？ හරි. මොකද දැන් ප්‍රශ්නයක් අහනවනේ අනිත් එකාගෙන්. චෝසන් වා ස්පෝර්ට්ස් ගා සුකි දෙස් කා? චෝසන් වා ස්පෝර්ට්ස් ගා චෝසන් ස්පෝර්ට් වලට කැමතිද කියලා අහනව නේද? හරි. ඔව් සර්. වා ස්පෝර්ට්ස් ගා සුකි දෙස් කා? ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？スポーツはあまり好きじゃないです。 අමරි සුකි ජනයි දෙස්. මොකද කියන්නේ? දැන් කල්පනා කරනවා ස්පෝර්ට්ස් වා අමරි සුකි ජනයි දෙස්. අමරි සුකි ජනයි දෙස්. මොකද කියන්නේ? ස්පෝර්ට් වලට තරම කැමති නෑ. චර කැමති නෑ කියලා කියනව නේද? ස්පෝර්ට් වලට කැමති නෑ කියලා කියනව නේද? හරි. ジュンジュンさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？スポーツはあまり好きじゃないです。そうですか。じゃあ何が好きですか？ හරි. සෝ දෙස් කා? එහෙමද? සුකි ජනයි දෙස් කියලා කියනවනේ. අමරි සුකි ජනයි දෙස් කියලා කියනවනේ අරු. ඊට පස්සේ සෝ දෙස් කා එහෙමද? ජා නනිගා සුකි දෙස් කා? මොනවටද කැමති? මොනවටද කැමති? さんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？スポーツはあまり好きじゃないです。そうですか。じゃあ何が好きですか？私は漫画が好きです。どんな漫画が好きですか？ හරි. වත්තෂි වා මන්ගා ගා සුකි දෙස්. වත්තෂි වා මං ගැන විස්තරයක්. වානිපාතේ කියන විස්තරයක්.
මංග ගා සුකි දෙස්. මංග ගා මම සුකි චිත්‍ර දෙස්. කතාවලට කැමතියි. මොනවද කැමති? චිත්‍ර කතා වලට කැමති, මංගා කැමතියි. වලට කැමති කියලා කියනවා නේද? දොන්න මංග ගා සුකි දෙස් කා මොන වගේ මොන වගේ මංගාවටද කැමති? ඕපදූප අහනවා නේද? දොන්න මංග ගා සුකි දෙස් කා මොන වගේ මංග වලටද කැමති? じゅんじゅんさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？スポーツはあまり好きじゃないです。そうですか。じゃあ何が好きですか？私は漫画が好きです。どんな漫画が好きですか？そうですね。ドラゴンボールが大好きです。ああ、いいですね。මොකද කියන්නේ? මොනවද කියන්නේ? දොරගම් දොන්න බෝරුගා මංග ගා සුකි දෙස් කා මොන වගේ මංග වලටද කැමති? ඊට පස්සේ කල්පනා කරනවා. සෝදේශන මෙතන සෝදේශනේ එන්නේ අර කල්පනා කරන වගේ අදහසක් තියෙන. හරිද? සෝදේශනේ. ඊට පස්සේ මොකද කියන්නේ? දොරගන් බෝරුගා දයිසුකි දෙස්. දයිසුකි දෙස්. ගොඩක් කැමතියි. දොරගන් බෝරුගා ගොඩක්. දයිසුකි දෙස්. ගොඩක් කැමතියි. මොනවටද? දොරගම්බු. දොරගන් බෝරුවට. දයිසුකි දෙස්. ඊ දෙස්නේ. හොඳයිනේ. 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 හරි. දැන් මෙතන දෙන්න ඉන්නවා. කවුද? කවුද ඉන්න දෙන්න? ජුන්ජුන් සන් ජුන්ජුන්. සහ ජුන්ජුන් සහ චෝසන්. චෝෂන්. හරි. මෙතන දාන්න තියෙන්නේ ඒ දෙන්නගේ හොබීස්. හරිද? විනෝදාංශ ටික. හරිද? එතකොට මොනවද ජුන්ජුන් සන්ගේ විනෝදාංශය? ස්පෝර්ට්ස් ස්පෝර්ට්ස් කියලා කිව්ව නේද? දැන් අපි ආයෙ එකපාරක් ආමුකෝ. ආයෙ එකපාරක් ආමු ලිස්ට් එක පාට.じゅんじゅんさんの趣味は何ですか？スポーツです。へえ、どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。張さんはスポーツ好きですか？スポーツはあまり好きじゃないです。そうですか。じゃあ何が好きですか？私は漫画が好きです。漫画ね。どんな漫画が好きですか？そうですね。ドラゴンボールが大好きです。හරි. ああ、いいですね。හරි. මේ දෙන්නගේ විනෝදාංශය කියන මෙන්න මෙතන තියෙන විනෝදාංශ වලින් තෝරලා තමයි දාන්න තියෙන්නේ. හරිද? හරි. ජුන්ජුන් සන් කිව්වා මොකද්ද විනෝදාංශය කියලා කිව්වේ ජුන්ජුන් සන්ගේ විනෝදාංශය? බාස්කට් බෝරුයි සුයේග. ස්පෝර්ට්ස් නේ. මෙන්න මෙතනින් තියෙන ටික තමයි දාන්න ඕනේ. හරිද? මෙතන තියෙන්නේ මොකද්ද? ස්පෝර්ට්ස් නේද? ස්පෝර්ට්ස්. ස්පෝර්ට්ස්. ඊට පස්සේ චෝසන් චෝසන් මංගා. දොරබෝරු. මංගා. එතකොට ජුන්ජුන් සන්ට දාන්න ඕන ඒ ජූසන් චෝසන් එච්. මංගා. හරි නේද? එච්. මංගා. ඊට පස්සේ මෙතන දාන්න තියෙන්නේ මොන වගේ විනෝදාංශේ නම් කිව්ව නේද? ස්පෝර්ට්ස් එක නම් ජුන්ජුන් සන්ගේ ස්පෝර්ට් කැමති ස්පෝර්ට්ස් මොනවද? බාස්කට් බෝරුයි සුයේග. මේ තියෙන්නේ බාස්කට් බෝරු තෝ සුයේ කියලා කියනවා නේද? ඒ දෙක මෙතනට දාන්න ඕන. ඊට පස්සේ චෝසන් මොනවද චෝසන් මංගග මංග වලට කැමති කියලා කිව්වා. දොන්න මංග ගසුකි දෙස්කා? දොරගොන් බෝරු. දොරගන් බෝරු මංග නේද? හරි. එතකොට මෙතන දාන්න ඕන දොරගන් බෝරු. තේරුණාද ඔය ටික? තේරුණා නේද? හරි. බලන්න දොන්න කියන්නේ what kind of ඒ කියන්නේ මොන වගේද? හරිද? ඊට පස්සේ basket ball. ඒ කියන්නේ මොකද්ද? basket ball. සුයේ. මොකද්ද? මොකද්ද? swimming. දයිසුකි. ගොඩක් කැමති. කැමති කියලා කියන්නේ සුකි කැමති වලට බං වැඩි ඒ කියන්නේ දැන්
කව කාට හරි කැමති නම් ඒ කැමතිනේ බා කැමැත්තට එහාට ගියාට පස්සේ මොකද්ද? ගොඩක් කැමති. ගොඩක් කැමති. ගොඩක් කැමති. ගොඩක් කැමති කියන්නේ මොකද්ද? daisuki desu. දයිසුකි දෙස්. දයිසුකි දෙස් කියන්නේ මොකද්ද? ලව් එක. ගොඩක් කැමති. ගොඩක් කැමති. හරි. හරි. ගොඩක් කැමති නම් දයිසුකි. දයිසුකි දෙස්. හරි. තේරුණා නේද? හරි. මේකට තේරුණා සමන් sensei. どんなスポーツが好きですか？ දොන්නා දොන්නෙන්න ඕන. どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。 බාස්කට් බෝල් සහ ස්විමින් වලට කැමති. どんな漫画が好きですか？ මොන මංග වලටද කැමති මොන වගේ? ドラゴンボールが大好きです。 දොරගන් බෝල් වලට ගොඩක් කැමති. スポーツはあまり好きじゃないです。 ස්පෝර්ට් වලට අමරි සුක්ති ドラ ජනයි ゴン දෙස් ボ නේද? ールが大好きです。 මොකද්ද? කියවන්න බලන්න මේක. සුවා. ස්පෝර්ට්ස්වා Sportswa අමරි amari ජනයි දෙස් කියලා කිව්ව නේද? suki janai desu. එතරම් ආවොත් ඒ කියන්නේ අමරි කියලා ආවොත් ඔයාලට දැන් තේරෙනවා ඒකට එන උත්තරේ නෙගටිව් වෙන්න ඕනද පොසිටිව් වෙන්න ඕනද? නෙගටිව්. නෙගටිව් නෙගටිව් වෙන්න ඕන නේද? අමරි ආවොත් Negative. නෙගටිව් වෙන්න ඕන. මෙතන සුකි ජනයි දෙස්. හරි. ඊට පස්සේ මේ මොකද්ද? දොරගම් බෝරු. Dorogon boru ga දයිසුකි දෙස්. daisuki Dor- හරි. තේරුණා නේද? හරි. තේරුණා එහෙනම් sensei. ඊළඟ එකට යමු. හරි. මයික් එක ඔන් කරන්න. කවුද? ඉමාෂා. හරි සෙන්සි හරි. ඉමාෂා මට කියවන්නකෝ මෙන්න මේ ටික. 趣味は何ですか？ තුමිව නන් දෙස් කා? スポーツです。 ස්පෝර්ට්ස් දෙස්. どんなスポーツが好きですか？ දොන්න ස්පෝර්ට්ස් ගා සුකි දෙස් කා? මොන වගේ ස්පෝර්ට් වලටද කැමති? バスケットボールと水泳が好きです。 බසුකෙතු බෝරුතෝ සුයේග සුකි දෙස් නේද? හරි. ඊට පස්සේ මයික් එක ඔන් කරන්න. කවුද ඔන් කරන්නේ? සංජීව. Sensei. සංජීව. සංජීව කියන්නේ ඊයාපු කියලානේ කවන්නේ. හරි. සංජීව. හරි. මෙන්න මේ කියවන්නකෝ. Supotsu. සුපෝට්සු. හරිද? වැරදුනාට කමන්නේ. කියවන්න මේක. Sanka. Sai. はい。 Sai. サッ Sakka. San. සක්ක නේද? සක්ක. සක්ක කියන්නේ මොකද්ද? පාපන්දු. basketball. පාපන්දු. ෆුට්බෝල්. සක්ක කියන්නේ ෆුට්බෝල් වලට සක්ක. සක්ක කියන්නේ ෆුට්බෝල්. හරිද? සක්ක කියන්නේ ෆුට්බෝල්. කියවන්න මේක. එයාම කියවන්න කවුද? අපේ සංජීව. Rubba. රගුබි Ragubi. රග්බි. එයාටම කියන්න දෙන්න. මේ උදව් කරන්න එපා. එහෙනම් මම කියවනවනේ බා. හරි. මොකද්ද මේ? Ragubi. රග්බි. රග්බි කියන්නේ රග්බි නේද? Raga. රග්බි රග වලට. ඊට මේක Badminton. මොකද්ද? Badminton. බතෝ මින් තොන් නේද? Badminton. Badminton. බැඩ්මින්ටන් නේද? හරි. මේ මොකද්ද? Tatsukyo. මොකද්ද? Tatsukyo. තක්කියු නේද? තක්කියු. Takyu. කියන්නේ මොකද්ද? Takyu. ටේබල් ටෙනිස්. ටෙනිස් ටේබල් ටෙනිස්. හරි. ඊට පස්සේ මයික් ඔන් කරන්න කවුද?
කවුද? ප්‍රබෝධනි. ප්‍රබෝධනි. ඔව් සෙන්සේ. හරි. ප්‍රබෝධනි මයික් එක ඔන් කරන්න. ප්‍රබෝධනි කියවන්න මෙන්න මේක. දොක්කුෂෝ බොන්. දොකුෂෝ හොන් होल डोकुशो होल දොකුෂෝ කියන්නේ මොකද්ද? කියවනවා පොත් පොත් කියවනවා නේද? කියවන පොත්. ෆොන් කියන්නේ ෆොන් කියන්නේ පොත් නේද? හරි. මේ මොකද්ද? මිරු 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 සිතු නිසුතේ මිසුතේ මිසු තේරු. මිසු නිසුතේ තෙරි නේද? මිසු देवी තෙරි. තෙරි. මිසු තෙරි. ඔයාලට පාඩම් 54ම ඉවර වෙද්දී ඔයාලට කත ගන්න ටිකක් පුළුවන් වෙනවා. ඇයි මම පන්තියේ කියවන්න දෙන්නේ ඒකයි. හරි. නැත්නම් ඔයාලා කියවන්නේ නැහැ නැත්තටම? කියවන්නකෝ. මිසු තෙරි. හරි මිසු තෙරි. මිසු තෙරි කියන්නේ මොකද්ද? මයිස්ට්‍රි මෛත්‍රී අභිරහස් කතා අභිලාස් අභිරහස් කතා කතා වගේ නේද? අභිරහස්. ඊට පස්සේ දෙවෙනි එක වන්දචි පුවන්දජි ෆන්ටසි නේද? හරි. ෆන්ටසි ෆැන්ටසි ෆැන්ටසි ෆැන්ටසි. ෆැන්ටසි ඊට පස්සේ මේක ෆැන්ටසි हुआन ෆැන්ටසි මුරකාමි මුරකාමි මේක මුරකාමිවා මුරාකමි හාරුකි මුරකමි මුරකාමිවා हारुकी हारुकी හරුකි हारुकी වාණිපාතය නෙමෙයි හරුකි මුරකමි හරුකි හරි මුරකාමි මුරකමි හරුකි ඊට පස්සේ මේ නත්සුමේ සුමේ සොකි නත්සුමේ නත්සු නත්සුමේ සෝසෙකි හරිද? එතකොට මෙන්න මේ ටික අර ජපානයේ තියෙන පොත් වර්ගවල නම් මුරකමි හරුකි ඊට පස්සේ නත්සුමේ සෝසොකි හරිද? ඒව නම් ඊට පස්සේ මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න කවුද? ලෙනුකි. ලෙනුකි ඔන් කරන්න. ලෙනුකි කියවන්නකෝ මේක. ඒගා ඒයිගා. හරි. මේක ඒක රන් අයි ඒගා රෙන් අයි ඒගා රෙන්නයි ඒයිගා නේද? රෙන්නයිගා. ඊට පස්සේ රෙන්නයිගා කියන්නේ මොකද්ද? රොමැන්ටික් රොමැන්ටික් movies. හරි රොමැන්ටික්. හරි. ඊට පස්සේ අක්කු කුෂන් ඒගා කුෂන් අකුෂන් ඒගා අකුෂන් ඒයිගා. අකුෂන් එක කියන්නේ මොකද්ද? ඇක්ෂන් movies. හරිද? හරි. මේ මොකද්ද? SF. SF කියන්නේ සාමාන්‍ය විද්‍යාත්මක අර තියෙනවනේ. ඒගා සයන්ස් ෆික්ෂන්. හරිද? ඊට පස්සේ මේක හොරා. හොරා කියන්නේ හොරාටද? හොර භයානක මූවි හොරා කියන්නේ හොල්මන් movies වලට. හරි. ඊට පස්සේ මේක හරි පොත්තා හරි පොත්තා. හැරි පොටර්. සු සු සුතා සුතා වෝසු නේද? හරි. මොකද්ද? ස්ටාර් වෝස්. හරි. ඊට පස්සේ මයික් එක ඔන් කරන්න. කවුද? තාරිකා. අන්න ගියා. තාරිකා. ටක් ගාලා යනවා. මයික් එක ඔන් 15ක් තිබ්බා ඊට පස්සේ දෙන්නෙක් ගියා එකපාරටම. තාරිකා. මට ප්‍රශ්නයක් නැහැ. ඔයාලට තමයි කියවන්න බැරි වෙන්නේ. තාරිකා ඔන් කරන්න. ඔව් සර්
තාරික කියවන්න බලන්න. මේ ටික. ඔන්ගකෝ ඔන්ගකෝ කියන්නේ සින්දු නේද? රොක්කු රොක්කෝ කියන්නේ රොක්. රොක්සා. හරි. සින්දු ජාසු වර්ග නේද? හා? ජාසු ජාසු. ජාසු. කුරජික්කු මොකද? කුර කුරජික්කු ශික්කු නේද? කුර ශික්කු. කුයින් ක්වීන්. මේ අර මෙන්න මේක තියෙනකොට ඇදෙන්න ඕන. හරිද? ක්වීන්. ජෝපොන් Shopping. ෂෝපොන් ෂෝපොන්. හරිද? ඒක සින්දු වර්ග ටික තියෙන්නේ. හරි නේද? ඔය ටික තේරුණා නේද? හරි. එහෙනම් ඉස්සරහට යන්න. තේරුණා සෙන්සි. හරි. මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න කවුද? කවිත්. සෙන්සි. කවිත් කියවන්නකො මේක. සුපෝට්සු 好きですか好きですか？はい、好きです。はい、好きです。バスケットボールが、バスケットボールが大好きです。大好きです。バスケットボールවලට ගොඩක් කැමතියි. あまり あまり好きじゃないです。あまり好きじゃないです。です。あ何が好きですか？何が好きですか？音がが好きですか？音楽で漫画が好きですか？漫画が好きですね。はい。先生。listen. කියන්න. සෙන්සේ මේ මොකද්ද සුකී දෙස් එද්දි මේ ගා සුකී දෙස් නේ එන්නේ කොහමද? ඔව්. සෙන්සේ එතකොට අර මේ අර කලින් එකක් තිබ්බා මේ අර සුපෝට්සු දෙස් අතෝ රියෝරිමෝ සුකී දෙස් කියලා ඒක කොහොමද? කොතනද පුතේ? කලින්ම තිබ්බේ සෙන්සේ. පළවෙනි එක. මේ ලිස්නින් එක තිබ්බේ. ලිස්නින් එක. හරි ඒක ලිස්නින් කොටස අන්තිමට තියෙනවනේ ඔක්කොම ටිකනේ. හරි ඒ ටික අපි සාකච්ඡා කරමුද? අන්තිම ටිකට තියෙනව නේද? හරි. මතක් කරන්න ඒක. හරිද? හරි ඒ ටික හරි නේද? හරි සෙන්සේ. මේකට ලිස්නින් එක සවන් දෙමු. 1、趣味は何ですか？スポーツです。どんなスポーツが好きですか？バスケットボールと水泳が好きです。2、スポーツ好きですか？はい、好きです。バスケットボールが大好きです。スポーツ好きですか？あまり好きじゃないです。何が好きですか？漫画が好きです。漫画වලට කැමති. හරි. ඔය ටික තේරුණා නේද? ඔය ටික තේරුණා නේද? හරි. තේරුණා සෙන්සි. 11 වෙනි පාඩමේ 3 වෙනි කොටස කියවන්නකෝ. 3 වෙනි අනුමාත්‍රකාව. うちでゆっくりします。うちでゆっくりします。うちでゆっくりしますකියන මොකද්ද? උචි කියන්නේ මොකද්ද? ගෙදර විවේකීව ගෙදරදී යුක්කුරි ශිමස්. විවේකීව විවේකයෙන් ඉන්නව නේද? හරි. හරි. යසුමි නොහි. හරි. යසුමි කියන්නේ නිවාඩු යසුමි නෝ නිවාඩුවේ
දසුමි නොහි. නිවාඩු ඒ නිවාඩු දවසට නේද? Red. හරි. බලන්න ඔංගක ඔතබන ජුන්බි වචන සැකස්ම හරිද? හරි. මට කියවන්න මේක. Ongaku o Ongaku kikimasu. o kikimasu. ඔන්ගකු ඕ කිකිමස්. කිකු. සින්දු අහනවා. හරි. හොන් Hon yomimasu. Hon o හොන් yomimasu. ඕ යොමිමස්. හොන් ඕ යොමිමස්. ආ කියවනවා. පොත් Terebi කියවනවා. දෙවිවෝ yomimasu. yomimasu. තෙරබි. තෙරබි කියන්නේ මොකද්ද? TV. ටීවී එක බලනවා. බලනවා. මිරු. මිරු. හරි. Supportsu o සුපෝට්සු ඕ ශිමස්. සුපෝට්සු ක්‍රීඩා ඕ ශිමස්. කරනවා. තුරු ක්‍රීඩා කරනවා. හරි. Souji o shimasu. පිරිසුදු සෝජි කරනවා ඕ ශිමස්. සෝජි කියන්නේ පිරිසුදු කරනවා නේද? සෝජි ඕ ශිමස්. සුරු. මොනවාද පිරිසුදු Sentaku කරනවා. o shimasu. සෝදනවා. සෙන්තකු ඕ Shimasu. ශිමස්. මොකද සෙන්තකු කරනවා කියලා කියන්නේ? රෙදි Teddy සෝදනවා. sodaru. රෙදි සෝදනවා. රියෝ Ryorio o shimasu. රියෝරියෝ ශිමස්. හරි. කෑම් අපේම හදනවා. ක්ලාස් එකේ කෑම රියෝරි කංජිය කොහොම මතක තියාගත්තේ රියෝරි කංජිය? හදනකොට ඉපගිනි ගන්නවා. ලිපගිනි මේක මෙන්න මේක ආපලිප. මෙන්න මේ අන්තිමට තියෙන ආපලිප. මෙතන තියෙනවනේ බන් තුනක් තියෙනනේ. අර මොකද ආප ගින්දර වැඩි කරන්නේ. එකපාරට මොකද වෙන්නේ? ගිනි ගන්න පිපිරෙනවා, ගෑසේ පිපිරෙනවා. මොනව කරන්න කියලාද පිපිරෙන්නේ? උයන්න කියලා නේද? ආහාර. හරි. රියෝරි ඕ ශිමස්. හරි. ඊට පස්සේ මේක Game o shimasu. ගේම ඕ ශිමස්. හරි. කරන ඊට පස්සේ මේක Sanba Shimasu. samba o shimasu. කීරි සම්බ නෙමෙයි. Sanpo San- shimasu. සංකෝෂිමස් නේද? Sanbo shimasu. කියන්නේ මොකද්ද? Kaimono ඇවිදිනවා. මට මේක කියන්නකො සංකෝෂිමස් කියන්නේ මොකද්ද? ඇවිදිනවා. විදිනවා කියන්නේ අරුකි මස්නේ. අරුකි මස් නේද විදිනවා කියන්නේ? ඒ කියන්නේ සාමාන්‍ය සක්මන් කරනවා. සක්මන් ව්‍යායාම වලට වගේ විදින්නේ. අන්න ඒ වගේ දෙයක්. හරිද? ඊට පස්සේ මේක Kaimono shimasu. කයිමනෝ ශිමස්. මොකද කයිමනෝ ශිමස්? Shopping කරනවා. Benkyo Keoshi shimasu. බෙන්කියෝ ශිමස්. බෙන්කියෝ ශිමස්. මොකද බෙන්කියෝ කියන්නේ මොකද? පාඩම් කරනවා. බැංකුවට යනවද? බෙන්කියෝ ශිමස් කියලා කියන්නේ පාඩම් කරනවා. පාඩම් කරනවා. ඊපස්සේ Yukkuri shimasu. යුක්කුරි ශිමස් නේ. එතකොට මොකද? යුක්කුරු. යුක්කුරි සුරු. මොනවද විවේකව ගත කරනවා. විවේකයේ ඉන්නවයි කියලා කියන්නේ. හරිද? හරි. දෙවස් වලට සමන් දෙන්න. 休みの日。A、音楽を聴きます。 B、本を読みます。 C、テレビを見ます。 D、スポーツをします。 E、掃除をします。 F、洗濯をします。 G、料理をします。 H、ゲームをします。 I、散歩をします。 J、買い物をします。 K、勉強します。 L、ゆっくりします。 යුක්කුරි ශිමස්. හරි. තේරුණා නේද? ඔය ටික තේරුණා නේද? ඔව් සෙන්සි. හරි. ඊට පස්සේ බලමු අපි. හරි. මෙතන 4 දෙනෙක් ඉන්නව නේද? 4 දෙනාගේ නම් කියවන්නකෝ බලන්න. Midaru
미게루산 또 미게루산, 민산 민산, 모리다산 미시카와산 모리다산, 모리다산 නිශිකාවා산 미시카와산. හරි. මේ හතර දෙනා කතා වෙනවා නිවාඩු දවසේ මොනවද කරන්න කියලා. හරිද? අන්න ඒක තමයි මෙන්න මේ ලිස්නින් එකේදී තියෙන්නේ. හරි. මේ කියවන්නකෝ. යසිමිනෝ හිවා යසුමි නොහීවා කියන්නේ නිවාඩු දවසේ ඉත්සුමෝ නිතර නිතරම මොනවද කරන්නේ? නනියෝෂිමස්කා මොනවද කරන්නේ? නිවාඩු දවසේ නිතරම මොනවද කරන්නේ? නේද? එහෙම නේද? හරි. හරි. බලන්න ලිස්නිනේට සමන් දෙන්න. 1、ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。 ආය අහන්න. 1、ミゲルさん、 මිගෙරු සන්. හරිද? මිගෙරු සන්. 1、ミゲルさん、休みの日はいつも何をしますか？ මිගෙරු සන්. යසුමි නොහීවා ඉත්සුමෝ නනියෝ shimasu මිගෙරු සන්. යසුමි නොහීවා ඉත්සුමෝ නනියෝ shimasu නිවාඩු දවසට ඉත්සුමෝ නිතරම නනියෝ shimasu මොනවද කරන්නේ? දිනේෂ් ඉන්නවද? දිනේෂ් නෑ නේද? හරි. කවුද? කවිත් සන්වා යසුමි නොහීවා ඉත්සුමෝ නනියෝ shimasu先生 යසුමි නොහීවා ඉත්සුමෝ නනියෝ shimasu හරි අපි先生මේ හරි, මොකද හරි. මං අහන් හිටියේ නෑ先生මේ අකුණු ගන්නවා sorry先生අකුණ ගහනවා. අකුණ අහගෙන ඔව්, මේ- ඉන්නේද? හරි හරි. අපි නෑ, නෑ, අහමු මේ- පේජ් ලිස්නින් එක. 1、 මං ආයේ ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。 හරි. බලන්න. මිගරු සන් 1、මිගරු සන් ミゲルさん、休みの日はいつも何をしますか？ මිගරු සන් නිවාඩු දවසට නිතරම මොනවද කරන්නේ? නනියෝ shimasu මොනවද කරන්නේ? හරිද? ඉච්චි. බලන්න.そうですね。ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。1、ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。 මොකද කියන්නේ? මිගෙරු සන් යසුමි නොහීවා ඉත්සුමෝ නනියෝ shimasu මිගෙරු සන් නිවාඩු දවසට නිතරම මොනවද කරන්නේ? සෝදෙස්න කල්පනා කරනවා. ඊට පස්සේ වතශිවා මම ඉත්සුමෝ නිතරම සෝජි සෝජි සෝජිතෝ සහ සෙන්තකෝ shimasu පිරිසිදු කර සෙන්තකෝ shimasu රෙදි සෝදනවා. සෝදනවා නේද? සෝජිතෝ සෝජි කියන්නේ පිරිසුදු කරනවා. තෝ සහ සෙන්තකෝ shimasu මොකද? සෙන්තකෝ shimasu මොකද? රෙදි සෝදනවා. කියනවා. අතෝ
අතෝ කියන්නේ තව එහෙම ඒ වගේම අතෝ හරිද යොකු tomodachi to kaimono oshimasu kaimono ගොඩක් යාළුවා oshimasu සමග shopping tomodachi කරනවා. to kaimono oshimasu කියලා කියනවා නේද අතෝ ඒ යාළුවා වගේම සමග shopping කරනවා. යාළුවන් සමග මොනවද කරන්නේ kaimono oshimasu shopping kaimono කරනවා. කියන්නේ මොකද්ද kaimono oshimasu කියන්නේ shopping කරනවා නේද so desu ka එහෙමද ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。 හරි. අයිඩියා ආරු නේද? හරි. දෙවෙනි එකට සමන් දෙන්න. 2 හරි. එතකොට මේකට අදාළ මේක මොකද්ද? B මොනවද කරනවා කියලා කිව්වේ? B මිගෙරුසන්. විදි සෝදනම මොනවද කරනවා කියලා කිව්වේ? රෙදි සෝදනවා පිරිසිදු කරනවා සිදු කරනවා රෙදි සෝදන මේ රෙදි සෝදන එකක් තියෙනවා මැද B එකේ මැද තියෙනවා රෙදි සෝදන එකක් ඊට පස්සේ කයිමොනෝ කරන ඒ කියන්නේ විදින්න shopping කරන්න යනවා මෙන්න මෙතන තියෙනවා මෙතන මොකද්ද පිරිසුදු කරන රූපයක් තියෙනවා නේද කයිමොනෝ ඊට පස්සේ කයිමොනෝ එතකො සෝදි හරි එතකොට මොකද්ද රූපේ B B නේද හරි දෙවෙනි ලිස්ට් එකට සමන් දෙන්න 2のみんさんは私は家でゆっくりします。そう。うちで何をしますか？大抵映画を見ます。時々日本語を勉強します。へえ、偉いですね。テレビは見ますか？ああ、テレビはあまり見ません。 මොකද කියන්නේ අහන්න ආයේ ගෙදරදී නිකන් ඉන්නවා. のみんさんはノミンさんは私は家でゆっくりします。 නොමින් සන්වා නොමින් සන් ඒ කියන්නේ ප්‍රශ්නයක් අහන්නේ වා නිපාතය අන්තිමට නොමින් සන් මොකද කරන්නේ වතශිව මම උච්චිදේ යුක්කුරි ශිමස් කියන්නේ කියන්නේ විවේකීව ඉන්නවා ඊතර විවේකී ඉන්නවා කියලා කියන උච්චිදේ යුක්කුරි ශිමස් කියලා කියන්නේ උච්චිදේ යුක්කුරි ශිමස් 2のみんさんは私は家でゆっくりします。そう。うちで何をしますか？大抵映画を見ます。時々日本語を勉強します。へえ、偉いですね。テレビは見ますか？ああ、テレビはあまり見ません。 TV නම් විතරක් බලන්නේ 2 ටීවී එක බෑ ノミンさん 私は家でゆっくりします。そう今でうちでうちで何をしますか？大抵映画を見ます。時々日本語を勉強します。 ජපන් භාෂාව පාඩම් කරනවා ඉඳලා හිටලා ඉඳලා ああ、テレビはあまり見ません。 හරි එතන සෝදෙස්ක එක කෙටි කරලා සෝ කියලා දාලා තියෙනව නේද සෝ උච්චිදේ ගෙදර නිවසේදී අනියෝෂිමස්කා මොනවද කරන්නේ චමිසන් උච්චිදේ නනියෝෂිමස්කා උචිදේ දනේ උචිවා බෙන්කියෝෂිමස් බෙන්කියෝෂිමස් වා හරි ඊට පස්සේ තයිතෙයි කියන්නේ මොකද්ද පුතේ තයිතෙයි සාමාන්‍ය in the heat. කියන්නේ සාමාන්‍ය තයිතෙයි කියන්නේ සාමාන්‍ය තයිතෙයි කියන්නේ සාමාන්‍යයෙන් සාමාන්‍යයෙන් ඒගා ඕ මිමස් මොනවද බලන්නේ මොනවද චිත්‍රපටි බලනවා චිත්‍රපටි බලනවා තොකි in the heat
නිහොන්ගෝ ඕ බෙන්ක්‍යෝ shimasu. නිහොන් ජපාන් භාෂාව ඕ බෙන්ක්‍යෝ shimasu. බෙන්ක්‍යෝ shimasu මොනවද පාඩම් කරන්නේ? මොනවද බලන්නේ? බෙන්ක්‍යෝ shimasu මොනවද පාඩම් කරන්නේ? ජපාන් භාෂාව ජපන් පාඩම්. භාෂාව. ජපන් භාෂාව. ඊට පස්සේ කියනවා නේද? එරයි දෙස්නේ. මොකද එරයි දෙස්නේ කියන්නේ? හොඳයිනේ. එරයි දෙස්නේ. මොකද එරයි දෙස්නේ කියන්නේ? හොඳයිනේ. හොඳයිනේ අර ප්‍රශංසා කරනවා වගේ අදහසක් තියෙන්නේ. එරයි දෙස්නේ ප්‍රශංසනීයයිනේ. හරි. ඊට පස්සේ තෙරබිවා මිමස්කා තෙරබි ටීවී බලනවද? තෙරබිවා මිමස්කා ටීවී බලනවද? තෙරබිවා අමරි ඉමසෙන් එතරම් බලන්නේ නැහැ. තරම් බලන්නේ නෑ. දැන් පේනව නේද? අමරියාවොත් නෙගටිව් වෙන්න ඕන. අමරි මිමසෙන්. හරිද? තෙරබිවා අමරි මිමසෙන්. හරි. ඊට පස්සේ එතකොට යා මොනවද කරනවා කියලා කිව්වේ? ගෙදරට වෙලා ඒකද කතා කරේ? ඔව්. ගෙදරට වෙලා විවේකව ඉන්නවා. ඊට පස්සේ මොනව කරනවා කියලා කිව්වද? චිත්‍රපටි බලනවා. ජපන් භාෂාව පාඩම් කරනවා. හරි. එතකොට මෙතන මේ ශ්‍රී කරන පාඩම් කරන එකක් තියෙනවා. ඊට පස්සේ මේ ගෙදරට වෙලා ඉන්නවා වගේ එකක් තියෙනවා නේද? එතකොට එතනට එන්නේ මොකද්ද? D. ඊට පස්සේ ඊළඟ එක්කෙනා 3、森田さんは休みの日は何をしますか？ මොරිතාさんは休みの日は何をしますか? මොරිතාさんනිවාඩු දවස මොනවද කරන්නේ? 3、森田さんは休みの日は何をしますか？外でスポーツをします。スポーツ、いいですね。どんなスポーツをしますか？大抵、夫と公園でテニスをします。あと、時々一人でジョギングをします。へえ、いいですね。 අහන අය 3、森田さんは休みの日は何をしますか？外でスポーツをします。スポーツ、 සොතෝදේ ස්පෝර්ට්ස් කියලා කියන්නේ ස්පෝර්ට්ස් කියලා නේද කියන්නේ? සොතෝදේ හයි සෙන්සි. ස්පෝර්ට්ස් ඕෂිමස් මොකද? සොතෝ කියන්නේ මොකද? එළියේදී outside. පිටත නේද? එළියේ සොතෝ කංජිය කොහමද එන්නේ? සොතෝ කංජිය මතකයිද කාට හරි? අර මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. සොතෝදේ ස්පෝර්ට්ස් ඕෂිමස් එළියේ මොනවද කරන්නේ? ක්‍රීඩා කරනවා. ස්පෝර්ට්ස් ඊ දෙස්නේ ස්පෝර්ට්ස් හොඳයිනේ. දොන්න ස්පෝර්ට්ස් shimaska මොන වගේ ක්‍රීඩාද කරන්නේ? තයිතේ කියන්නේ සාමාන්‍යයෙන් තයිතේ කියන්නේ සාමාන්‍යයෙන් තයිතේ ඔත්තෝ කියන්නේ මං කරා සැමියා. පළවෙනි පාඩමේ හරි දෙවෙනි පාඩමේ ඔත්තෝ සැමියා ඔත්තෝ සැමියා. තෝ නිපාතයෙන් කියන්නේ මොකද්ද? සහ සමග. එතකොට මෙතන කියන්නේ ඔත්තෝ කෝඑන්දේ. එතකොට සැමියා එමෙන් නෑ නේද? ඔත්තෝ කෝඑන් කියන්නේ පාක් එක නේද? කෝඑන්දේ මොනවද කරනවා කියලා කියන්නේ? ටෙනිස් ඕෂිමස්. ටෙනිස් 森田さんは休みの日は何をしますか？ ඕෂිමස් කියන්නේ නේද? 外でスポーツをします。スポーツ、いいですね。どんなスポーツをしますか？大抵、夫と公園でテニスをします。 ටෙනිස් あと、時々一人でジョギングをします。 මොකද්ද? ටෙනිස් ගහනවා කියලා කියනවා නේද? හරි. කාත් එක්කද ටෙනිස් ගහන්නේ? සැරියත් එක්ක හස්බන්ඩ් එක්ක ටෙනිස් ගහනවා. හරිද? ඊට පස්සේ
අතෝ කියන්නේ මොකද්ද? තව ආ පසුව ඒ වගේම හරි. තොකිඩොකි ඉඳලා හිටලා හිත හිට ඉඳලා හිට හිතොරිදේ තනියම තනියම හිතොරිදේ ජොගින්ගු ඕෂිමස් ජොගින්ගු ඕෂිමස් ජොගින් යනවා කියලා කියනව නේද? ඊ දෙස්නේ. හොඳයිනේ. 3、森田さんは休みの日は何をしますか？外でスポーツをします。スポーツ、いいですね。どんなスポーツをしますか？大抵、夫と公園でテニスをします。あと、時々一人でジョギングをします。へえ、いいですね。 හරි ස්පෝර්ට් කරන එකක් තියෙන්න ඕන ඊට පස්සේ ජොගින් කරන එකක් තියෙන්න ඕන මේ රූප හතරෙන් කොහෙද එහෙම එකක් තියෙන්නේ මොන රූපෙත් තියෙන්නේ එතකොට මේ තුන්වෙනි එකට අදාළ රූපේ තමයි A 4、西川さんは休みの日は、うちでゴロゴロ。අහන්න නිශිකව සන් කියලා හිතලා යසුමි නොහිවා උචිදේ ගොරගොරෝ හරිද මොකද මේ ගොරගොර කියන්නේ නිදා ගන්න ගොරගොර කියන්නේ අර කම්මැලි කමින් ගෙදරට වෙලා ඉන්නවා කියලා කියන්නේ ඒ කියන්නේ නිශිකව සන්වා යසුමි නොහිවා උචිදේ ගොරගොරෝ ඊට පස්සේ අරුටත් පුදුමයි 4、西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。 布団でゆっくり布団でゆっくりඇඳ ඇතිරේ කියන්නේ පල්ලයට අර මම කිව්වනේ පාඩම කරද්දි කිව්වා මේ ඇඳ වෙනුවට භාවිතා කරන මෙට්ටයක් තියෙන බිම ඇතිරිල්ල අන්න ඒකට තමයි පුතොන් කියලා කියන්නේ යුක්කුරි විවේකව ඉන්නව නේද 4、西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。時々、パチンコをするかな。時々කියන්නේ මොකක්ද時々 ඉඳලා හිටලා තොකිදොකි කියලා කියන්නේ ඉඳලා හිටලා සමහර වෙලාවට නේද ඉඳලා හිටලා ඉඳලා හිටලා මොකද කියන්නේ පචින්කෝ දෙල්ලම් 西川さんは休みの日は、うちでゴロゴロ。 ගොරගොර කම්මැලි කමින් නිදා ගන්නවා වගේ 布団でゆっくり。時々、パチンコをするかな。පචින්කෝ සුරු කනා මොකද්ද පචින්කෝ සුරු කනා කියන්නේ ජපාන් ගේම් එක ජපාන් ගේම් එක ගේම් එක සෙල්ලම් කරන එක ජපානයේ තියෙන ගේම් වර්ගයක් නේද පචින්කෝ සුරු කනා ඒ කියන්නේ ගේම් ඒ කියන්නේ ගේම් වර්ගයක් ඒ සෙල්ලම් කරනවා ඊට පස්සේ අරුව අහනවා පචින්කෝ 4、西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。時々、パチンコをするかな。パチンコ？何ですか？日本のゲーム。そうですか。スポーツはスポーツは、全然しないね。 හරි කවුද චමිත් සන්වා ෆුතොන් දෙ නනියෝ shimasu ෆුතොන් දෙ නනියෝ shimasu පොතුන් කියන මේ වචනේ ඒකනේ ෆුතොන් කියන්නේ මොකද්ද පුතෝන් කියන්නේ ඇඳ ඇතිරිල්ල ඇඳ ඇතිරිල්ල නනියෝ shimasu මොනවද කරන්නේ? ඇඳ ඇතිරිල්ලට මොනවද කරන්නේ නෑ. පුතොන් දෙ ඇඳ ඇතිරිල්ලේ මෙතනදී මොනවද කරන්නේ? 4、
西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。ああ、時々、パチンコをするかな。パチンコ何ですか？パチンコ日本のゲーム。日本そうですか。そうですか。スポーツはスポーツはスポーツは、全然しないね。හරි. ඊට පස්සේ ඒ කියනවානේ පචින්කෝ කියලා. ඊට පස්සේ පචින්කෝ එයාට තේරෙන්නේ නැහැ මොකද්ද පචින්කෝ කියන එක. පචින්කෝ නම් දෙස්කා? පචින් කියන්නේ මොකද්ද? නිහොන්නු ගේමු. ඒ කියන්නේ ජපානයේ ගේමක්. සෝ දෙස්කා එහෙමද? ස්පෝර්ට්ස් වා ස්පෝර්ට්ස් වා zen නයි කියලා නේද කියන්නේ? zen 4、西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。ああ、時々、パチンコをするかな。パチンコ何ですか？日本のゲーム。そうですか。スポーツはスポーツは、全然しないね。しないね。全然しないね. ඒ කියන්නේ කොහොමද? කොහෙත්ම නෑ කියලා කියන්නේ නේද? zen අතන පුතුන් දෙය කියන්නේ මේ ඇඳේ ඉඳගෙනමද කියන එකද? පුතුන් දෙ ඇඳේ ඔව් ඇඳේ දෙ ඇඳේ ඉඳගෙනම. ඇඳේ ස්ථාන D ස්ථානයක්නේ දෙ නිපාතේ දෙ ස්ථානයකට දෙනි. පුතුන් දෙ ඇඳේ ඇඳේම කියන එකනේ. ඔව් හරි. තේරුණාද ඔය ටික? එතකොට මේ මොකද්ද කරන්නේ? හතරවෙනි එක කියලා. C. C නේද? හරි. එතකොට ඉස්සරහට යන්න. හරි. ඉත්සුමෝ කියන්නේ මොකද්ද? නිතරම. ඉත්සුමෝ නිතරම. ඊටසේ තයිතේ සාමාන්‍යයෙන් යොකු ගොඩක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් තොකිදොකි ඉඳලා හිටලා ඉඳලා හිටලා අමාරි එතරම් zen කොහෙත්ම දැන් ඔයාලට පේනවා මෙන්න මේ හයෙන් ඔයාලට පේනවා සාමාන්‍යයෙන් අමාරි සහ මොකද්ද පුතේ යොකු කියන්නේ බොහෝ වෙලාවට ගොඩක් වෙලාවට වගේ යොකු ගොඩක් හරිද? හරි. තොකිදොකි සමහර වෙලාවට හරිද ඉඳලා හිටලා ඊටසේ අමාරි කියන්නේ එතරම්. එතකොට නෙගටිව් එකක් එන්න ඕන. zen ආවොත් එන්න ඕන මොකද්ද? නෙගටිව් වෙන්න ඕන. එතකොට අමාරි සහ zen කියලා එක්සෑම් එකේදී අහලා තිබුණොත් අනිවාර්යයෙන්ම ඒ උත්තරේ නෙගටිව් වෙන්න ඕන. තේරුණාද? හරි. එතකොට ඩක් ගාලා මෙන්න මේ ටික අහලා අපි දාමු උත්තර ටික. ミゲルさん、休みの日はいつも何をしますか？そうですね。私はいつも掃除と洗濯をします。あと、よく友達と買い物をします。そうですか。එතකොට මේ දෙපසෙත් තියෙනවා ඉත්සුමෝ සහ යොකු කියන එක නේද? එතකොට මෙතන සෝජි සෙන්තකු මොකද්ද කරන්නේ? ඉත්සුමෝ මෙතන ඊට පස්සේ කයිමොනෝ යොකු නේද? ගොඩක් වෙලාවට යාළුවන් එක්ක මේ ඇවිදින්න යනවා කියලා කිව්ව නේද? ඒ කියන්නේ මේ බඩු shopping කරන්න යනවා කියලා කිව්ව නේද? හරි. දෙවෙනි එක අහන්න. ノミンさんは？私はうちでゆっくりします。そう。うちで何をしますか？大抵映画を見ます。時々日本語を勉強します。へえ、偉いですね。テレビは見ますか？テレビはあまり見ません。 මොකද කරනවා කියලා කිව්වේ? තයිතේ ඒගෝ මිමස් කියලා කිව්ව නේද? එතකොට මෙතනට එන්නේ තයිතේ ඒගෝ මිමස්. ඊට පස්සේ නිහොන්ගෝ බෙන්ක්‍යෝ මොකද එතනට එන්නේ? තොකිදොකි නිහොන්ගෝ
වෙන්කියෝ ශිමස් කියනවා නේද? හරි. එතකොට මෙතන තොක්කි දොක්කි නේද? තොක්කි දොක්කි ඉඳලා හිටලා. ඊට පස්සේ තෙරෙබි. තෙරෙබි. Amari. Amari. අමාරි. මාරි. තෙරෙබි වා අමරි මිමසෙන්. Mimasen. මිමසෙන්. අමරි අමරි එක දාන්න ඕනේ. එතකොට මිමසෙන් එන්නේ. හරිද? හරි. 3 ඊළඟ එක. 森田さんは休みの日は何をしますか？外でスポーツをします。スポーツ、いいですね。どんなスポーツをしますか？大抵、夫と公園でテニスをします。あと、時々一人でジョギングをします。へえ、いいですね。 හරි. මොකද කිව්වේ? පළවෙනි තයිතේ එකට එනවා Taite. දෛතේ. දෛතේ. තොකි දෛතේ. දොකි ජොගින් තොකි ජොගින් දොකි ජොගින් කරන්නේ Jogging. කොහමද? තොක්කි දොක්කි ඉඳලා හිටලා ජොගින් කරනවා. ටෙනිස් Taite. දෛතේ. දෛතේ. හරි නේද? සාමාන්‍ය. හරි. 4、西川さんは休みの日は、うちでゴロゴロ。ゴロゴロ布団でゆっくり。ああ、時々、パチンコをするかな。パチンコ？何ですか？日本のゲーム。そうですか。スポーツはスポーツは、全然しないね。 මොකද කියන්නේ? තොක්කි දොක්කි පචින්කෝ සුරුකනා Shimas. කියලා කියනවා නේද? එතකොට තොක්කි දොක්කි නේද? තොක්කි දොක්කි. තොක්කි දොක්කි. ඊට පස්සේ අනිත් එක Sensei. සෙන්සෙන්. ස්පෝර්ට්ස්. කොහෙත්ම නැහැ කියලා කියනවා නේද? සෙන් සෙන්. ස්පෝර්ට් කොහෙත්ම සෙල්ලම් කරන්නේ නැහැ. තේරුණා නේද ඔය ටික? හරි. Osen. හරි. එතකොට සොතෝ කියන්නේ එළිය Out. පිටත එළිය outside. ඊට පස්සේ හිතොරිද තනියම. තනියම. ඊට පස්සේ මොකද මේ? ගොරගොරෝ. Nijagan. මොනකරු. ලේ. ඔහේ ඉන්නවා නිකන් අමෙරිකම ගොරගොරෝ ඉන්නවා අර අම්මැලිකම ඉන්න අම්මැලිකම මොනකරු ඉන්න. ඉන්න. අම්මැලිකම ඉන්නවා. හැබැයි- ඊට පස්සේ මේක එරයි දෙස්නේ. ශෝක්නේ හොඳයිනේ ශ්‍රේෂ්ඨයිනේ ශෝකනේ හොඳයිනේ ප්‍රශංසනීය අන්න ඒ වගේ තියෙන්නේ. හරිද? හරි. ඔය ටික තමයි තියෙන්නේ. තේරුණාද ඔය ටික? ලයිසන්ස්. හරි. හරි මේකට සමන් දෙන්න. 休みの日はいつも何をしますか？いつも掃除と洗濯をします。いつも掃除と進行します。大抵映画を見ます。大抵映画を見ます。よく友達と買い物をします。 යාළුවත් එක්ක shopping කරන්න යනවා. 時々日本語を勉強します。 ඉඳලා හිටලා ජපාන් භාෂා පාඩම් කරනවා. テレビはあまり見ません。 TV එක පොඩක්වත් බලන්න කැමති නැහැ. スポーツは全然しないね。 全然කියන්නේ කොහොමත්ම නැහැ කියලා කියන්නේ නේද? හරි. ඔය ටික තේරුණා නේද? හරි. ඊට පස්සේ ඊළඟට තව එකක් තියෙනවානේ. 友達と買い物をします。友達と買い物をします。うちでゆっくりします。こっちでゆっくりします。外で外でスポーツをしますス。ポーツをします。 スポーツをします。夫と公園で Atau 人と公園でテニスをします。 テニスをします。හරි. තේරුණා නේද ඔය ටික? හරි. මේ ටික මේ ඔන් කරන්න මයික් එක ඔන් කරන්න කවුද? ප්‍රියාදේවි. යසුමි no යසුමි නොහිවා නොහිවා ඉත්සුමෝ නනි වෝ shimasu ka හා සෝ දෙස්නේ හා මට පේන්නේ වැහිලා. වැහිලා සරි තියෙන පොඩ්ඩක් එහාට කරන්න. හරි. සෝදිස්නේ. දයිතේ දෛතේ. උචිතේ යුක්කුරි shimasu ゆっくりします。スポーツはしますかスポーツはしますか？はい、よく時々します。時々します。
ඔත්තෝ Toto. කොඑන්දේ Koende. ටෙනිසු Teniso. Shimas. අමරි සෙන්සන් සිමසෙන් Amari. නැත්නම් zen. Shimasen. Shimasen. Negative වෙනවා නම් amari ha zen කියන එක තමයි එන්නේ ගොඩක් වෙලාවට. හරි. ඊට පස්සේ හතරවෙනි එක බලන්න. හතරවෙනි එක කියවන්නකෝ. 11 වෙනි පාඩමේ හතරවෙනි කොටස. පුරවෛරු නේද? මොකද පුරවෛරු කියන්නේ? ප්‍රොෆයිල් එක නේද? මොකද SUNO කියන්නේ? සෝෂල් මීඩියා ප්‍රොෆයිල්. හරි. එතකොට මේකේදී බලන්නේ සෝෂල් මීඩියා කියවලා තේරුම් ගන්න පුළුවන්ද කියලා. තේරුණාද? එතකොට දෙන්නගේ සෝෂල් මීඩියා ඇඩ් දෙකක් තියෙනවා මෙතන. ඒ ඇඩ් දෙක කියවන්න තියෙන්නේ. හරි. කාටද කියවන්න පුළුවන්? කියවන්න පුළුවන්ද? හරි. try කරමු අපි. නිහොන් ni සුන්දේයිමස් ජපානයේ ජීවත් වෙනවා. ඊට සුමිවා දොකුෂෝ දෙස්. දොකුෂෝ දෙස්. ඒ කියන්නේ දොකුෂෝ කියන්නේ පොත් කියවනවට නේද? දොකුෂෝ දෙස්. හරි. එතකොට මෙයාගේ විනෝදාංශය මොකද්ද? විනෝදාංශය දාලා තියෙනවා ජපානයේ ජීවත් වෙනවා කියලා කියනවා. විනෝදාංශය පොත් කියවනවා කියලා කියනවා නේද? හරි. ඊට පස්සේ ඊළඟ එක්කෙනාගේ මොකද්ද? යුකි නේද නම? යුකි. හරි. යුකිකෝ. හරි. මේ කන්ජි නම් දන්නේ. සයිමොනෝද? සයිමොනෝ නෙමෙයි මොනෝ කන්ජි නෙමෙයි. නෑ තොමොදාචි. බොසුචු නේද? බොසුචු. 요로시쿠니. 온가쿠가 수키 데스. හරි. බොසුචු කියන්නේ මොකද්ද? යාළුවෝ එකතු කරනවා වගේ. ඒ කියන්නේ යාළුවෝ හොයනවා වගේ අදහසක් තියෙන. යාළුවෝ එකතු කරන්න හොයනවා වගේ. ඊට පස්සේ යොරෂිකුනේ. හරි. ඊට පස්සේ කියවන්නකො මේ shoppingu සුකි නේද? සුකි කියන්නේ මොකක්ද? සුකි කියන්නේ කැමති. මේ කන්ජිය මොකද්ද? තියනවා වලට 온가쿠. 쇼핑구. Fashion nේද? fashion. 스포츠 නේද? හරි. එතකොට එයාගේ විනෝදාංශය කියනවා මොනවද? සංගීතය. දෙවෙනියට මොනවද තියෙන්නේ? shopping කරනවා. fashion කරන්නයි. ස්පෝර්ට්ස් ක්‍රීඩා කරන්නයි. හරි. ඒවා තමයි එයාගේ විනෝදාංශය. හරිද? ස්පෝර්ට්ස්. හරි. මේ ටික කියවන්නකෝ. හරි. පොඩක් කියන්න. සුමිවා නන්දිස්කා.